එයාබස් ගනුදෙනුවකට සම්බන්ධව කපිල චන්ද්‍රසේන ඩොලර් මිලියන 2ක අල්ලස් ගත්තා කියලා රක්ෂිත බන්ධනාගාරගත වෙලා පස්වේද නිදහස් වුණේ හොර අපකරුවෝ දෙන්නෙක් දාලා. ඒක අහුවෙලා හොර අපකරුවෝ දෙන්න අත්අඩංගුවට අරගෙන හිරේ දාලා කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගන්න කියලා උසාවි නියෝගයක් නිකුත් කළා තියෙන වෙලාවක කපිල චන්ද්‍රසේන අපිරහස් ලෙස කොල්ලු පිටිය නිවසක මිය ගිහිල්ලා. මහින්ද රාජපක්ෂ එන 12 වෙනිදා කැඳවලා තියෙන්නේ මේ සම්බන්ධව විමසන්න. මොකද කපිල චන්ද්‍රසේන කෝටි 6ක් තුන් පාරකට දුන්න කියලා කට උත්තරයක් දීලා තියෙනවා. මේ පිළිබඳ තොරතුරු ගන්න තමයි මහින්ද රාජපක්ෂට 12 වෙනිදා දෙන්න කියලා තියෙන්නේ. ඊට කලින් තමයි කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස කොල්ලු පිටිය නිවසක මිය ගිහිල්ලා බොඩි එක හම්බෙලා තියෙන්නේ මේ දැන් අද උදේ. මට නම් හිතන කාරණා බොහෝමයි. මං අහන්නේ ඔයාලට මේවා ටික එකතු කරලා බැලුවහම හිතන කාරණා පුළුවන් නම් මේකෙන් යටින් කමෙන්ට් කරගෙන යන්න. කුඩු ව්‍යාපාරات එක්ක සම්බන්ධකම් පවත්වන මැති අමතුරුන්ගේ නම් ලිස්ට් එක එළියට දානවායි කියාපු මාකදුරේ මදුස් විරිත බාඝාතනය කරයි. අපේ රටේ ඉහළ පෙළේ මැති අමතුරුන්ගේ දූෂණ වංචා බොහොමයක් තමන් සතුයි කියාපු ක්ලබ් වසන්ත විරිත බාඝාතනය කරයි. රාජපක්ෂලාගේ හොරකම් මිනිමරුන් පැහැර ගැනීම කප්පම් ගැනීම බොහොමයකටම සම්බන්ධ තාදුජීන් ඝාතන ඇතුළු මිනිමරුම් ගණනාවකම සාක්ෂි තමන් සතුයි කියාපු මීගස්සාරේ කච්චා විරිත බාඝාතනය කරයි. මිග් ගුවන් යානා ගණදෙනුව පිළිබඳව රටට හෙළිකර මාධ්‍යවේදී රජීව් නිදහස් චතුරාස්‍රයේදී තමන්ම වෙඩි තියාගෙන මියයි. තමන්ගේ විශාල වශයෙන් මුදල්ගත්තු මැති අමතුරු පොලිසිය ඉහළ නිලධාරීන්ගේ නම් එළියට දානවා කියාපු හරක්කටා ඝාතනය කිරීමේ සැලැස්මක් එළියට එයි. කපිල චන්ද්‍රසේන එළිලා මැරිලා. එහෙම තමයි කියන්නේ. හැබැයි කපිල චන්ද්‍රසේන මිය යන්න කලින් ශ්‍රී ලංකා පොලිසියට අත්අඩංගුවට ගන්න කාලය ඕන තරම් තිබුණා. හැබැයි මන් දන්නේ නැහැ හේතුව. ඒකට ඒක ගන්න බැරි වුණා. CID එකට පොලිසියට ආණ්ඩුවට මේ ගැන අවබෝධයක් නැද්ද කියලා දන්නේ නැහැ. හැබැයි රටේ සාමාන්‍ය මිනිස්සු දැනගෙන හිටියා කපිල චන්ද්‍රසේන නිදහස් කරොත් ඝාතනය කරනවා කියලා. මේ තියෙන එකට සාක්ෂි. මේ දේවල් බලධාරීන් තේරුනේ නැත්තේ ඇයි කියන එක අපි නම් දන්නේ. මීට කලින් රාජපක්ෂලාගේ වැරදි අක්‍රමිකතා ඉර දාපු ගොඩක් කට්ටිය ඇක්සිඩන්ට් වෙලා මැරුණා. සිය දිවි හානි කරගත්තා. සමහර කට්ටිය අතුරුදන් වුණා. අදටත් වෙච්ච දෙයක් නැහැ. වෙඩි තියාගත්ත බෙලලා දාගත්ත ඒ කට්ටිය නම් ලිස්ට් එකක් තමයි ඉස්සෙල්ලා කිව්වේ. ආණ්ඩුවත් පොලිසියත් මේ දේවල් ගැන මීට වඩා ඉක්මන් වුණා නම් හොයලා බැලුවා නම් සමහර විට මේ ජීවිත බේරගෙන වැරදිකරුවන්ට දනුවන් දෙන්න ඉක්මන් කරගන්න තිබුණා. පාත්‍යක් හොයාගන්න තිබුණා. හැබැයි ආණ්ඩුවයි පොලිසියයි ඔක්කොම එකතු වෙලා මේවා කල් ඇරියා කල් මැරුවා. මීගස්සාරේ කජ්ජා ප්‍රසිද්ධියම කියලා තියෙද්දි රාජපක්ෂලාගේ ගොඩාක් අක්‍රමිකතා මන් සතුයි. ආජිතෙන් ඝාතනයේ සාක්ෂි තමන් සතුයි කියලා තියෙද්දිත් රාජපක්ෂලා තමන්ව මරන්න ප්ලෑන් කරනවා කියලා තියෙද්දිත් පොලිසියට ආණ්ඩුවට කජ්ජව ආරක්ෂා කරගන්න බැරි වුණා. මැරුවට පස්සේ කජ්ජ මැරුවේ කවුද කියලා හොයන්න ගත්තා. ඊට පස්සේ තාදුජීන් ඝාතනය කරන්න කලින් කජ්ජ පිටිපස්සෙන් ඩ්‍රයිවිං කරන් ගියපු අය ඒවයි මේවයි ඒ දාලා වැඩක් නැහැ. කරගන්න තිබිච්ච දේ කරගත්තේ නැතුව. කපිල චන්ද්‍රසේන මේකේ ප්‍රධාන වගඋත්තර කරුව වෙලා තියෙද්දි කපිල චන්ද්‍රසේන මේකේ ප්‍රධාන සැකකරු වෙලා තියෙද්දි ඌව නිදහස් කරාම මුට මොකද වෙන්නේ කියන එක හිතාගන්න බැරි CID එකක් හරි පොලිසියක් හරි නම් ඉන්නේ ආණ්ඩුවට ඒක තේරෙන්නේ නැත්තම් මේ රටේ වෙච්ච දේවල් එක අපරාධات එක්ක CID එකට පොලිසියට ආණ්ඩුවට බලධාරීන්ට මේ ගැන පොඩි දැනුමක් අවබෝධයක් තියෙන්න ඕන මොන වගේ දෙයක් වෙයිද කියලා. දැන් අර එයාබස් ගණදෙනුවේ ඩොලර් මිලියන 2 ප්‍රශ්නෙට මොකද වෙන්නේ? ප්‍රධාන චූතිතයා බෙලෙන් දාගෙන මැරිලා. හරි මරලා හරි. දැන් නඩුවට මොකද්ද වෙන්නේ? සාක්ෂි නැත කියලා නිකම් මේක පැත්තකට යන්න පුළුවන් නේ ඕන්න. ඇඟිල්ල දික් කරන්නේ අරු වැරදි මූ වැරදි කියලා නෙමෙයි. ලේසියෙන් ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්කම තියෙද්දි ඒකට උත්තරයක් හොයන්න නැතුව තිබුණු සාක්ෂි ගන්න පුළුවන් සාක්ෂි ඔක්කොම වැලිලා ගියාට පස්සේ පොළවේ පස් කාලා වැඩක් නැහැ කියන එකයි මේ කට කැඩෙනකන් කියන්නේ. සමහර විට CID එක පොලිසිය ආණ්ඩුව බලධාරීන් ඉබ්බා 3-5 පිටේ බැඳගෙන ගෙටෙනකන් ඉන්නවත් දන්නේ නැහැ මේවා කරගන්න. මගදී ඕනනම් කාට හරි ඕනනම් මරලා කන්න පුළුවන්. ඕනනම් අතුරුදන් කරන්න පුළුවන්. ඕනනම් උස්සා යන්න පුළුවන්. මිරිස් 3-5 පිටේ බැඳගෙන ගෙට આવුත් විතරක් ගන්නවා කියන තැන ඉඳන් වැඩ කරනවාද කියලා දන්නේ නැහැ. මාර පවිත්‍ර පිරිසුදු චේතනාවෙන් ඔය ඔක්කොම කරන්න ගියොත් ඉතින් හැම වැරදිකාරයම නිදොස් කොට නිදහස් වෙයි. සාක්ෂි නැහැනේ. දැන් ඉතින් ඔය රටේ
ආන්දෝලනයක් ඇති වෙලා තියෙන නඩු ටික ප්‍රධාන සාක්ෂිකාරයන්ගේ නම් ටික ඉන්න තැන් ටික ඔක්කොම එලි කළා රටට. ඒවලට සම්බන්ධ ප්‍රධාන වැරදිකාරයෝ චූදිතයෝ හිරගත වෙලා ඉන්නෝ නම් ඒ කට්ටියත් නිදහස් කරා නම් මං කියන්නේ හරි. එතකොට ඔය ෆයිල් වල තියෙන නඩු ටිකයි රටේ ආන්දෝලනයක් ඇති කරපු අපරාධ ටිකයි අපරාධකාරයෝ ඔක්කොම නිදොස් කරලා නිදහස් කරන්න පුළුවන්. දෙයියනේ කියලා මේ වෙලාවේ හැටියට කරන්න තියෙන ලොකුම දේ තමයි සුරේෂ් සලේ අපවෙනි නිදහස් කරන එක. එතකොට සාක්ෂි නැහැ කියලා ප්‍රධාන චූදිතයෝ මේ වුණා කියලා මේ පස්සේ නිදහස් වෙන්න පුළුවන්. අතේ තියෙන දේ කටේ දාගන්න බැරුව දස අතේ දුක් ඉඳලා පයි කතන්දර අහලා හම්ලගෙන කන තැනටපත් වෙන්න එපා කියලා ඔය අදාළ බලධාරීන්ගෙන් ආදරෙන් ඉල්ලා හිටිනවා.